Good morning ළමයි. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දන්නවා මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ ඔයාලත් එක්ක ඇත්තටම මට ගොඩක් සතුටු අවස්ථාවක් නිසාමයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ කිව්ව නිකන් බලන්න මොකද්ද මේ මට සතුටු අවස්ථාව කියලා. ඇත්තටම මම ගියක් ගත්තා නමයි. ගියක් විතරක් නෙවෙයි කඩේකුත් ගත්තා. ඉතින් ඔයාලා දන්න මම ටී-ෂර්ට් බිස්නස් එකක් කරනකොට ඔයාලා දන්න ටී-ෂර්ට් බිස්නස් එක කරගෙන යනවා කියලා කිව්වට ඔයාලා වීඩියෝස් මම කිසි දෙයක් ෂෙයා කරගත්තේ නැහැ. හැබැයි මේ වීඩියෝස් තමයි මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. ඉතින් මේ ගත්ත මේ තියෙන කඩේට උඩින් තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්න. මොකද අලුතෙන්ම ෆර්නිචර්ස් ඔක්කොම මම ගත්තා ගෙදරට. ඉතින් මගේ ළඟ තිබුණු පාවිච්චි කරන්න පුළුවන් ඒවා මම තියාගත්තා. ඉතින් මේ තියෙන මගේ රූම් එක කිසිම ෆර්නිචර් එකක් ඇඩ් කරලා නැහැ තාම. මම ඔයාලට වීඩියෝ ඉස්සරහට ගේන්නම් මගේ රූම් ටුවර් එක ගැන. ඉතින් හැබැයි අපි වීඩියෝ මේ ගත්ත හැම දවසකම ළමයි මම දවස් 2ක විතර වීඩියෝස් තමයි ඔයාලට අරන් දෙන්නේ. ඒ හැම දවසකම ළමයි වහිනවා. මට ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. මොකද ඒ හැම දවසකම වහිනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් බලන්න. පේනවා නේද ළමයි හැම දවසකම වහිනවා. මම ඔයාලට ආයෙ වීඩියෝ එකක් ගත්තා. ඉතින් වහිනවා ළමයි. මේ වහින එක හරියන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක ඒ කියන්නේ මම අප්ලෝඩ් කරන දවස් වෙනකොනොත් මේක වහිනවා. මම හිතන්නේ ආයෙ මේ වීඩියෝ ගන්න ඇති මම නොවැම්බර් 12 වගේ ගන්න වීඩියෝ එක. ඉතින් මම මේක අප්ලෝඩ් කරන දවසට ඔයාලා බලන්න. ඒක වෙනකොටත් මේක වහිනවා. ඉතින් හොඳටම දොයි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ලොකුම හේතුව බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා බිස්නස් එක කරන්න කලින් ඔයා ළඟ අතේ කීයක් තියෙනවද අතේ කොච්චර සල්ලි තියෙනවද කියලා හිතන්න යන්න එපා. ඔයා බිස්නස් එක පටන් ගන්න කොහොම හරි කමන්නේ. ඉතින් මේ ෆර්නිචර්ස් මුකුත් ඇඩ් කරේ නැහැ. ෆර්නිචර්ස් ගෙනාවෙත් නැහැ ළමයි. මං ගෙනාපු කාමරේට ගෙනාපු ටිකයි ඔක්කොම මං මේ වීඩියෝ එක දාන හවස තමයි ගෙනාවේ. මොකද මට වීඩියෝස් කරගන්න බැරි වුණා. ඉතින් මේකෙන් පස්සේ තමයි මම ඒව ටික ගේන්නේ. හැබැයි මට ඕන මේ බඩු වගේක් ගෙනාවා මම. ඒ ටික මොකද ඉඩමදි වෙච්ච නිසා තමයි මට ගේන්න බැරි වුණේ. ඉතින් අපේ නංගි ඔක්කොම අස් කරනවා. නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි දෙන්නමව මොකද මට තනියම කරගන්න බැරි නිසා. ඉතින් යාලා හොඳටම අස් කරන පේනවනේ. ඉතින් මේ කාමරේටත් අපි ඇඳක් ගෙනාවා. ඒක තව හදන්න දේවල් ටිකක් තියෙනවා. තාත්තා ඉතින් හදලා දෙන්නම් කිව්වා එකට. ඒක net එකක් දාන්න තියෙනවා උඩට. ඒක තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්න තාත්තයි හස්බන්ඩ්ගේ වැඩ කරන තැන. ඉතින් ඒගොල්ලෝ කඩේට ෂොප් එකට ඕන රැග් වගේක් ගන්න මුදල් රෙදි එල්ලන්න ඕනනේ. ඒ වගේ මම ඒවා ලස්සනට හදලා දෙනවා. මම ඔයාලට වීඩියෝස් ගන්න. මොකද මේ වොයිස් කරන වෙලාවේ ඒවා හදලා ඉවරයි. ඉතින් මේ බලන්න වැඩක් ඔයාලට පෙන්නන්නද? මේ ඉන්නේ අපේ නංගි. එයා උයනවා. හයි. එයා කියන වීඩියෝ දාන්න එපා, වීඩියෝ කරන්න එපා. මම මේ වොයිස් එක දාන වෙලාවට හරියම ඉනා මොකද එයා ඉස්සරහින් යනවා. එයා කියනවා වීඩියෝ කරන්න එපාලු. ඇත්තටම එයාලා මට ලොකු සපෝට් එකක් දුන්නා මගේ නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි. මොකද මේ වැඩ මට මෙහෙම කරගන්න වෙන්නේ නැහැ. එයාලා හිටියේ නැත්නම්. ඇත්තටම thank you. මූණ පේන්නේ. ඇත්තටම මට ප්‍රශ්නයක් වුණ වෙලාවකට හරි මට මොකක් හරි සතුටක හෝ දුකදී හැම දෙයකටම ඉන්නේ මගේ පවුල කට්ටිය. ඉතින් මම යාට හරිම ආදරේ. ඉතින් වැඩියෙන් මට මාර විදියට ක්ලෝස්. මොකද ඌවට දාන ඒකට හේතුව අපි හැදුණු පරිසරයත් එක්ක වෙන්නත් පුළුවන්. මොකද අම්මත් එක්කම ඉන්නේ අම්මත් එක්කම කොහෙට ගියත් යන්නේ ඒක නිසා වෙන්නේ නැති. අදටත් මම මොකක් හරි දෙයක් වුණොත් මම අම්මට කතා කරලා කියනවා අම්මා මෙහෙමයි කියලා. අම්මා කියන්නේ ඉවසීමෙන් වැඩ කරන්න කියන එක විතරමයි මට. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේ තියෙන ෂොප් එකට හදපු රැක්. ඉතින් ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේ තියෙන ෂොප් එකට හදපු රැක් ටික තාමත් ගෙවල් මොකුත් අස් කරලා නැහැ ළමයි. මොකද මේ ඔක්කොම ඉවරන පස්සේ මොකද හොඳටම වහිනවා මේ දවස්වල. ඉතින් මම ෆොටෝ එක නම් එල්ලුවා බබාගේ. ඉතින් වහිනී කියනවා ඉවරයක් ඇත්තම නෑ. මට වැඩ කරගන්න පොඩ්ඩක් හරි ලේට් වෙන්නේ වහින නිසා. පේනවනේ. ඉතින් අපේ නංගි මට කතා කරා ඉන්න පහලට යන්න මේ පහර එයා ස්ටිකර්ස් ගැහුවා අර DTF printing sticker මම කා පේන්න ගහන්න පොඩ් එතන
උඩට යන්න තියෙන බෝඩ් එකේ කියලා. ඊට පස්සේ ඒ ටික වෙන මේ තියෙන අපි ඊට කලින් දවසේ කරා මම කිව්වා මට වීඩියෝ කරගන්න බැරි වුණා කියලා. මේ ටික අපි ඔක්කොම හදන ඒවා මට වීඩියෝ කරගන්න බැන්න. ඉතින් අම්ම පේනවනේ වැඩ. ඉතින් මේ තියෙන්නේ DTF printing ටික මම මේ විදිහට කොලයක් දාලා එල්ලන්න හේතුව නැත්තම් මේ වගේ ජරාව ගෑවුනොත් දාන්න එපා. වීරුනොත් අපිට print එක ගහුවට වැඩක් වෙන්නේ නැහැ. එතකොට print එකේ තියෙන ලස්සන යනවා. ඉතින් මේ තියෙන්නේ මගේ machine එක DTF machine එක මාව වතුර දාන්න එපා. ඇත්තටම මට ගොඩාක් වටින දෙයක් තමයි මේ machine එක. මොකද මම business එක පටන් ගන්න හරිම පොඩි කාලයක් ඇතුළත මම shop එකකුත් දාන්න තරමට දියුණුනේ මේ machine එක නිසාමයි. ඉතින් ඒක නිසා මේ machine එක මම ගොඩක් කැමතියි. ඉතින් shop එක පටන් ගන්න ඉතින් ගොඩක් ලොකු අපිරිතැබ්බයකට මුණ දෙන්න ඕනේ. මෙන්න මේ බාර් සෙට් කරන්න ගිහින් කෙලින්ම බටේට වතුර බටේට තමයි ගහලා තින්නේ. වතුර ගොඩක් ලීක් වුණා. ඊට පස්සේ බිත්තියත් කඩලා හැදුවා. ඊට පස්සේ තමයි මේක ඉවරුනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි.